අපිට පාන්ද අපිට පාන්දා. වැරදුනා good morning නේ කියන්නේ. සුබෝදෑසනා. සුබෝදෑසනක්. Okay. අද වැස්ස. ඉතින් අපිට පාන්ද අපිට පාන්දා. ඒම තමයි බොස් අහන්නේ. ඔව්නේ. මං අද උදේ මැසේජ් එකක් දැම්මා එන්න බෑ heavy rain boss කියලා. Okay. අපිට පාන්ද කියලා මැසේජ් එකක් එනවා. ඔයා හෙවි නෙමෙයි හෙන රේන් කියලා දාන්න තිබ්බාට. අපරාධ. මගෙන් ඒව මොකද මේ එකපාරට වට ඉංග්‍රීසි වචන කියවෙන්නේ කියලා. මේ වගේ වෙලාවට විතරයි ඉතින්. ඉතින් මේ අපිට පාන්ද අපිට පාන්ද. දැන් ප්‍රසිද්ධයි ඒකනේ. ගොඩක් කල් ඒ වුණාට ඉතින් අපිට පාන්ද මට වැරදිලා ඊ අපේ අම්මගෙනුත් ඇහුවා අපිට පාන්ද කියලා. අම්මා කිව්වා පාන් තමයි කන්න තියෙන්නේ කියලා. අම්මපා. මේ පාන් කියන වචනය ඒ කියන්නේ ඒක ආහාරයක්නේ ඔව් හැදුනේ වචනයක්. කොහොමද කියලා නම් අහන්න එපා. ඕ නෑ නෑ. දුන්නේ කොහොමද කියලා ඔයගොල්ලෝ දන්නවා ඒක හොයාගන්න. Okay. මේ දේශපාලනයත් එක්ක වැඩිපුර සම්බන්ධ වචනයක්ලු මේ පාන් කියන්නේ. Seriously? Yes. ඔව් මට එනවා ඒකට උදාහරණයක් ඕ එනවා. ඉන්න. Okay. මන් දන්නවා ආපු උදාහරණෙ මම කියන්න. දේශපාලනය එක්ක පාන් ලොකු බැඳීමක් තියෙනවා. Right. ලෝක ඉතිහාසයේ සිවිල් යුද්ධ ඇති වුණා. Okay. විප්ලව ඇති වුණා. ඇති වුණා. ආණ්ඩු පෙරළුණා. මෙන්න මේ දේවල් වලට පාන් මූලික වුණා කියලා කියනවා. Okay. ඉතිහාසයේ දේශපාලඥයන් පාන් පාවිච්චි කරලා තියෙනවා ජනතාව පාලනය කරන්න. Seriously? බලන්න පාන් කියන්නේ කොච්චර ප්‍රබල දෙයක්ද කියලා. ඒකනේ අදටත් ඉතින් ජනතාව පාලනය කරනවා පාන්. අදත් ඒක. යා. අපි අදත් කතා කරනවානේ පාන් ගැන. චූම් පාන් මිනිසුන්ව පාලනය කරනවා. ඒ කියන්නේ දුප්පතාගේ හිතවතා පාන්. යා. දැන් ඔය පාන් කිව්ව ගමන් ඔයාටත් ඔලුවට ආවේ මටත් ඔලුවට ආවේ අපි එකම පාන්. හැමෝටම ඔලුවට එන්නේ එක වාක්‍යයක් තියෙනවා. ඔය දේශපාලනේ බැඳුනහම ඔව්. පාන් නැත්නම් කේක් කාපා. කේක් කාපන්. Okay. ඒ වාක්‍ය තමයි අපේ ඔලුවට එන්නේ. මරියා ඇන්ටෝනියා බිසව තමයි මේ වාක්‍ය කියන්නේ. Seriously? 1789 දී මම මේ කතාව කියන්නම් දන්නේ නැති අයට. All right, okay. 1789 දී ප්‍රංශයේ ඇති වුණා මේ පාන් හිඟයක්. එතකොට මිල ඉහළ ගියා. පාන් හිඟයක් ඇති වුණාම ප්‍රධාන වශයෙන් වෙන්නේ මිල ඉහළ යන එක. Right. ඒ කියන්නේ පාන් ගන්න බැරිම කරනවා. ඒ කියන්නේ තිරිඟු පිටි ඉහළ ගිය ගමන් පාන් මිලත් ඉහළ යනවා. මිලත් ඉහළ යනවා. Yes. ඉතින් මේකට මිනිස්සු විරෝධතාවයක් ලොකුවටම දියත් කරා. Okay. ඒ කාලේ ඔගොල්ලෝ දන්නවා ඇති දෛනික ආහාර වේලේ ප්‍රධානම අංගයක් වෙන්නේ මොනවාද? පාන්. පාන් 150ක මුදලක්. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ මාසෙට හම්බෙන ගාණෙන් 150ක් වියදම් වෙන්නේ මොනවා වලටද? පාන් වලට. පාන් වලට. Okay. ඉතින් එච්චර මුදල් වියදම් කරලා තිනෝ ඒ කාලේ මිනිස්සු පාන් ගන්න. Oh my God. ඔය ඒකම තමයි අපේ තාමත් ඔය පුරුද්දක් තියෙන ඔය සමහර මිනිස්සුන්ට උදේට අනිවාර්යෙන් පාන් භාගයක් ඕනේ. ඕනේ. Yes. සමහර ඉන්නවා තාමත් උදේට කන. පාන් ගෙඩියක් කන්න ඕනේ. ඔන්න ඔය කාලේ තමයි දරුණු නියඟයක් එන්නේ. 1789 කාලේ වගේ. Okay. දරුණු නියඟයක් එනවා. එතකොට අයහපත් කාලගුණ තත්ත්වෙකුත් පැවතිලා අර මේ ධාන්‍ය අස්වැන්න ටික ආඩු වෙලා තියෙනවා. Okay. මෙන්න මේ හින්දා මිල අහස උස්සට නැග්ග කියලා තමයි කියන්නේ. කොහෙටද? අහස උසට. අහස උස්සට නැග ගියාට නෑනේ අහසේ රැඳෙන්නේ. අහසේ මාලිගා තැනුවට අපි පොළොවේ සිටින්නේ. නන තන තනනනන. අපි දැනට කවදාරි බස් එකකට නැගලා කීයක් හරි එකතු කරගන්න මේ පුළුවන්. ජොබ් එක නැති වුණා බොස් අපිට ජොබ් තියෙනවා. අන්න ඒකයි. අපිට පාන්ද Okay. සාමාන්‍ය මිනිස්සු පාන් කෑවට රාජකීය පවුල්වල මිනිස්සු කෑවේ පාන් නෙමෙයි. එහෙනම් ඒගොල්ලෝ ඒ කියන්නේ දැන් ওই පාන් කන්නේ ඩෙසර්ට් එකට වගේ. Seriously? හිතුනොත් මතක් වුණොත් bread pudding. Oh my God. මේ පාන් කියන එක දුප්පතුන්ට විතරයිනේ. රාජකීය පවුල් ඉන්න කට්ටිය වෙන ඒවා කෑවේ මොනවාද? කේක්. Cake. Okay. ඒගොල්ලෝ කෑවේ කේක්. හා? ඉතින් ඔන්න රටේ මිනිස්සු විප්ලවයක් තංග කැරලි ගහන්න ගත්තා මෙන්න මේ වගේ ආණ්ඩුව පෙරලන්න ඕනේ. ඒ කාලේ හරිද? Alright. අපිට පාන් කෑල්ලක්වත් කන්න නෑ. එහෙමම ලොකු විරෝධතාවයක් අරගෙන රජමාලිගාවට ගියා. Okay. එතකොට ඒ ගියාට පස්සේ මේ මිනිස්සු කෑ ගැහුවේ පාන් නෑ අපිට කන්න කියලා. පාන් දීපියව් Okay. කියලා කෑ ගහා පුළුවන් තරම් ඒගොල්ලන්ගේ විරෝධතාවය එල්ල කරා. අන්න ඒ වෙලාවේ තමයි මාරියා කියන්නේ මොකද්ද? පාන් නැත්තම් කේක් කන්න කේක් කියලා. කන්න කියලා. Okay. ඒ කිව්ව වාක්‍යෙට ඒගොල්ලන්ගේ ජීවිතෙන් පවා වන්දි ගෙවන්න උන අන්තිමේදී. Oh my God. 1789 ප්‍රංශයේ මිනිස්සු රජමාලිගාව ඇතුළට කඩාගෙන ගියා කියනවා. All right. මේ වාක්‍යෙට. ඒ කියන්නේ අපි ගැන හිතන්නේ නැහැ කියන එකනේ. Oh. එතකොට රජපෞලේ ගොඩක් අය ඒ වෙලාවේ මැරුවා කියලා තමයි කියන්නේ. ඉතින් මේ මිනිස්සුන්ට කෑම කියන දේ නැති වුනහම මිනිස්සු වියරු වැටෙනවා. Oh yes, that. ඒක ඇත්ත කතාවක්. පාන් කියන දේ අපි හිතුවට වඩා ඉහළ පැලැන්තියේ මිනිස්සුන්ට ලොකු උදව්වක් වෙලා තියෙනවා ඒ කාලේ මිනිස්සුන්ව රූකඩ වගේ පාලනය කරා. දැන් මේ ඔය ඇත්තටම සෙල්ලම් නැහැ ඔය පාන් කියන වචනේ. ඔක නිකන් අපි ජෝක් එකකට දැන් ගත්තට ඒක සෙල්ලම් වචනයක් නෙමෙයි ඒ කාලේ ඉඳලා ඇවිල්ලා තියෙන්නේ. රෝමේ ඔය පාන් සහ සර්කස් කියලා අහලා තියෙනවද? මේක සමහරට ඕගොල්ලන්ට අලුත් කතාවක් වෙන්නේ නැති. මං අහලා නැහැ ඒක. පාන් සහ සර්කස්.
Okay. ඒ කාලේ රෝමයේ පාලනය කරපු පාලකයින් ජනතාව පාලනය කරන්න බලය තහවුරු කරගන්න මිනිස්සු බඩගින්නේ තිබ්බේ නෑ. Alright, හරි. මිනිස්සු බඩගින්නේ තිබ්බොත් ලොකු ප්‍රශ්නයක් එනවා. ඔව්. එතකොට ඒගොල්ලෝ ඒකට කෑමක් විදියට උදව්වට අරන් තින්නේ පාන්. ඒ කාලේ රෝම අධිරාජ්‍යයේ දුප්පත් මිනිස්සු හොයලා ඒගොල්ලන්ට පාන් අඩුවට දීලා තියෙනවා. Okay. ඒ කියන්නේ ඒගොල්ලෝ කියන්නේ ලොකුම දේ මේ කන්න මිනිස්සුන්ට දෙයක් නැති වුණොත් එහෙම මිනිස්සුන්ට අසහනයක් ඇති වෙනවලු. ඇත්තනේ අපිට උනත් බඩගිනි වුණාම කිසි දෙයක් කරගන්න බෑනේ. කරගන්න බෑ. අපි ස්ට්‍රෙස් වුණාමත් කියන්නේ මොන හරි කන්න කියලානේ. කේල් ගෙඩියක් හරි කන්න කියලා. Yes. ඒ විදියට අසහනයක් ඇති වුණොත් ඒ කියන්නේ මේ කන්න දේවල් නැතුව මිනිස්සු වියරු වැටුණොත් දේශපාලනයේ පැත්තට ඒකෙන්න පුළුවන්. තප්පර ගානයිලු යන්නේ. තප්පර ගාන. ඒක ඉතාමත් ඉක්මනින්ම දේශපාලනය අල්ල ගන්නවලු මිනිස්සු. Okay. අන්න ඒ හින්දායි මිනිස්සුන්ගේ බඩ පුරවලා තියෙන්නේ අර කියන්නේ ඒක ප්‍රධාන කාර්යයක් වෙලා තිනෝ ඒක ඒ කාලේ. Okay. මිනිස්සුන්ගේ බඩ පුරවලා තියෙන එක. සත්තුන්ට උනත් ඔය බොන්න වතුර ටිකක් කෑම ටිකක් දවස් දෙකක් දෙන්න පාරේ ඉන්න සතෙක්ට. ඔව්. ඒ සතා අපේ පස්සෙන් මෙනවා. අනිවාර්යයෙන්. අපි මාර විදියට විශ්වාස කරනවා. Yeah. ඉතින් අර කන්න දීම විතරක් නෙමේ. ජනතාව විනෝදයෙන් සතුටෙන් තියලා ඒකට සර්කස් සංදර්ශනත් එහෙම තියලා තියෙනවා. Okay. එතකොට මේගොල්ලෝ හිතලා තියෙන දේ ඇත්තටම ඒක ප්‍රබලයි. මිනිස්සුන්ව බඩගින්නේ තියලා නැහැ. සහ මිනිස්සුන්ව සතුටෙන් උපරිමෙන්ම තියලා තියෙනවා. අන්න රයිට් බලන්න ඉතින් ඒ කාලේ නේද? එතකොට දේශපාලනේ පැත්තට වැරද්දක් එන්නේ නැහැ. රාජ්‍ය පාලනය කරන්න ලේසි. රාජ්‍ය පාලනය කරන්න ලේසි. ඒගොල්ලෝ ප්‍රධාන වශයෙන් කියන්නේ මිනිස්සුන්ගේ අවශ්‍යතා සපුරලා පුළුවන් තරම් ඒගොල්ලන්ව දේශපාලනයෙන් අයින් කරලා තියන්න ඕනේ. Oh my god. එතකොට හරි ලේසි ඒගොල්ලන්ගේ වැරදි විදියට හරි පාලනයක් අරගෙන ඉස්සරහට යන්න. යා මිනිස්සුන්ගේ බඩකට පිරিলাනේ. තමන්ගේ අනසක පතුරවගෙන පාලනයක් අරගෙන යන්න හරි ලේසි. මිනිස්සුන්ට අවශ්‍යතාවය සපුරවන. Okay. මිනිස්සුන්ගේ අවශ්‍යතාවය ගොඩාක් ලොකුවට සපුරන්න දෙයක් නැහැ. ප්‍රධාන වශයෙන් මෙතන ඇත්තටම කෑම දුන්න නම් හොඳටම ඇති. හරි. ඉතින් මූලික අවශ්‍යතාවය සරල වශයෙන් දේශපාලනයෙන් ඈත් කරන්න පාන් දුන්නහම හරිම ලේසි නා. ඒක තමයි මේ පාන් සහ දේශපාලනය අතර ලොකු බැඳීමක් ඇති වෙන්න ලොකුම හේතුව කියලා මට හිතෙනවා. Alright. සර්කස් කතාව කොහොමද සම්බන්ධ වෙන්නේ? ඒ මං කිව්වේ පාන් සහ සර්කස් කියන්නේ මිනිසුන්ගේ බඩ පුරවනවා. බඩ පුරවනවා වගේම මිනිසුන්ට විනෝදය දෙනවා. සර්කස් පෙන්නනවා. ඒ විනෝදයත් මිනිසුන්ට ඔයාලට කියන්න දවස ගානේ දුන්නලු. එතකොට මිනිසුන්ට අර දේශපාලනය වෙන වැරදි පේන්නේ නැහැ. යා. හොයන්න උවමනාවක් නැහැ. කන්න බොන්න හම්බෙලා තියෙනවා සතුට හම්බෙලා තියෙනවා. අපි ඉල්ලන්නේ ওই දෙක තමයි දෙයියෝ. මේ දෙයියනේ. අපි ඉල්ලන්නේ ওই දෙක. ඇත්ත කතාව ඕකනේ. ඒක තමයි අපේ එකම විනෝදේ. රාජ්‍යයක් පවත්වාගෙන යන්න පාන් උදව් වෙලා තියෙනවා මෙච්චර ලොකු දෙයක්. යා. දැන් ඊට අමතරව සෝවියට් සංගමයේ දේශපාලනයට පාන් සලාක ක්‍රමයෙන් බලපෑමක් වුණා කියලා අහලා දිනවද? පස්සේ කියන්න. Okay. හැමදේම කියන්නේ මම එතකොට ජර්මනියේ වයිමා ජනරජයේ අධික උද්දමනයේ හින්දා පාන් ගෙඩියක් ගන්න ඒ කාලේ මිනිස්සු ආට කියන්නේ සල්ලි මිටි ගණන් අරන් ගියාලු. සල්ලි මිටි ගණන්. Oh my god. ෆොටෝස් තියෙන Google එකේ. සල්ලි මිටි ගණන් අරන් ගිහලා තියෙනවා. යුරෝපයේ සාමාන්‍ය ජනතාව අතර 16 වන සියවසට කලින් තනියෙන් පිඟානක් අරගෙන එහෙම තනි පිඟානක දාගෙන කෑම කාලා තියලා නැහැ. හැමෝම එකටද කාලා හැමෝම එකට. එහෙම තමයි කාලා තියෙන්නේ. එහෙම තමයි කියන්නේ. හරිද? එතකොට දැන් ඒගොල්ලන්ට මේ සංකල්පය එනවා 16 වන සියවසෙන් පස්සේ. Alright. හැමෝටම තනි තනියෙන් කන්න. හැබැයි එතකොට පිඟන් ඌමනා වෙනවා. ගොඩක් වෙලාවට ඒ රටේ පිඟන් විදියට පාවිච්චි කරලා තියෙන්නේ එතකොට මේ ට්‍රෙන්චර්. ට්‍රෙන්චර් කිව්වම එකපාරට ඔලුවට එන්නේ නැති වෙයි මොකද්ද මේ කියන්නේ කියලා. ඔව් මට දැන් එහෙම තාවේ නෑ. දැන් මේ ට්‍රෙන්චර් කියන එක එකත් තැටියක්. ඒක ලෝහ වලින් හදනවා, ලී වලින් හදනවා. තව ගත්තොත් එහෙම මේ මැටි වලින් හදනවා. Okay. ওই විදියට හදනවා. හැබැයි ඒ හැදුවට ඒගොල්ලෝ ලොකුවටම පාවිච්චි කරලා තියෙන ඔය ට්‍රෙන්ච් එක කියලා හදාගෙන තියෙන්නේ පාන් වලින් පිඟාන. පාන් වලින් පිඟාන. Okay. කොහොමද අනේ පාන් වලින් පිඟාන පාන් වලින් හදන්න පුළුවන්. ඒක ඒ කියන්නේ මේ දැන් ඕගලන්ට හිතෙන්න පුළුවන් එනං කෑම එක කාලා පිඟානත් කෑමට කන්න පුළුවන් එතකොට. ඔව්. ඒ කියන්නේ ලේසියිනේ වැඩේ. හැබැයි මේ පිඟාන එහෙම කන්න බෑ. Alright. මේක අර රළු පිටි වලින් තමයි හදනවා කියලා කියන්නේ. අර අපිටත් පාන් අර වතුරේ දාලා බයින්ඩ ගම් එක්ක එකතු කරලා හදන්න ඉස්සර කියලා දෙන්න පොඩි items. අන්න right. ඒ කියන්නේ ඝනකම වැඩිනේ දැන් මේකට ගම් එකතු කරන්නේ නැහැ. මේකට රළු පිටි එකතු කරනවා කියලා තමයි කියන්නේ. එතකොට පොඩ්ඩක් අර පාන් වල තියෙන ඝනකම වැඩි. එතකොට මේක පෙති වලට කපලා ටිකක් අපි කියන්නේ හයි වෙන්න පරණ පාන් ටිකක් හයි අය නේද? ඔව් හයිය වෙනවනේ හයිය වෙනවා. අන්න ඒ වගේ මේක පැත්තකට කරලා තියෙනවා. ඊට පස්සේ ඔන්න ටික දවසක් ඒ කියන්නේ වේලෙන්න තියලා ඔන්න පාවිච්චිට ගන්නවා. පාවිච්චිට ගන්න මේක පිඟානක් විදියට.
තින් තද කරලා හදනවා ඇති. ඒ විදිහට හදනවා. Okay. සමහර අය නම් ඒ කියන්නේ හදිස්සියටම පිඟාන වගේ හදාගන්න බැරි වුණාම අර මම කිව්වේ මැද ටික අයින් අයින් කරලා කරලා? ඒ විදිහට වේලෙන්න තියෙනවා. ආනේ එතකොට- තුන්න බොක්ස් එක වගේ තියෙනවානේ. ආන රයිට් රයිට්. ඒව තමයි පාවිච්චි කරලා තියෙන්නේ. හැබැයි මේක කන්න බෑ. පාන්- රළු පිටි වලින් ඔව්, හින්දා. රළු පිටි වලින් හින්දා කන්න බෑ. ඕකේ. ඒ වුණාට මේගොල්ලෝ විසික් කරන්නෙත් නෑ. මේක බල්ලන්ට හරි නැත්තම් කන්න බොන්න නැති මිනිස්සුන්ට හරි දුප්පත් මිනිස්සුන්ට හරි මේක දීලා තියෙනවා. ඕකේ. මේ පිඟාන. හා. මේ වගේ පාන් ඒ කාලේ ඉඳලම හරිම චූන්. ඕකේ. ඒකයි චූන් පාන්. අනේ දෙයනේ. ඔය පාන් නැත්තම් කේක් කන්න කියලා ලංකාවේ හිටපු ජනාධිපතිවරියා කිව්වා කියනවානේ. කියනවනේ. ඒ ඉතින් අරෙන් ආభాෂයක් කරන් වෙන්නේ. Yes, yes. ඒ කොහොම වුණත් ඔය පාන් කියන එක දේශපාලනයත් එක්ක බැඳලා තියෙන දැන් කතාව ඔයගොල්ලෝ දන්නවා. පාන් බට්ට හැදින්නෙත් ඒ විදිහට දන්නේ නැහනේ. පාන් බට්ට. මතකද කතාව? පාන් බට්ට කියලා කෙනෙක් පාන් හිටියනේ. බට්ට. එහෙනම් ඉතින් පාන් බට්ටිත් ප්ලේ කරන්න සින්දුව. Okay. Morning Rhythm with Saku and Yash.